එක කොටස හා දෙක කොටස කියලා පේපර් දෙකක් තියෙනවා. එක කොටසයි දෙක කොටසයි. හරි. එක කොටස පුතේ ඔයා ඒ වෙලාවේ ඒකට උත්තර ලියන්න ඕන පේපරේමයි වෙනම කොළ භාවිතා කරන්නේ නැහැ. පේපරේ දීලා තියෙන ඉඩේම ලියන්න ඕන මුළු එක කොටසම. හරිද? එක කොටසේ පුතේ අහන්නේ එකේ සිට ප්‍රශ්න අහනවා 25 දක්වා. එකේ ඉඳලා ප්‍රශ්න 25 දක්වා ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න ඕන. දීලා තියෙන ඉඩේ ලියන්න ඕන. හරිද? ඊට පස්සේ පුතේ ඊළඟට මේ තියෙන්නේ A කොටසේ ඈ. මේ තියෙන්නේ A කොටසේ. B කොටසක් තියෙනවා තව. B කොටසේ පුතේ එකේ ඉඳලා 5ට යනකම් ප්‍රශ්න තියෙනවා. එකේ ඉඳලා 5ට යනකම් ප්‍රශ්න 5ක් තියෙනවා. ආය පුතේ තෝරාගෙන ලියව නැහැ. හරිද? තෝරා ගන්න නැහැ. මේ සියල්ලම ලියන්න ඕන. පළවෙනි පේපරේ මේ සියල්ලම ලියන්න ඕන. එතකොට මේකට පුතේ එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ලකුණු 25ක් හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ ලකුණු 25ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 50ක් මෙතන හම්බ වෙනවා. ඊළඟට මෙතන ප්‍රශ්න 5ක් ලියන්න තියෙනවනේ. එක ප්‍රශ්නයකට 10 ගානේ පුතේ 5ක් හම්බ වෙනවා. 10 වරක් 5 50යි. මෙතන 50ක් හම්බ වෙනවා. මෙතන 50ක් හම්බ වෙනවා. ඔයාට පළවෙනි කොටසට ලකුණු 100න් කීයද කියලා දෙනවා. හරිද? කොහොම තමයි හම්බ වෙන්නේ. ඒතර කෙටි ප්‍රශ්න ඔයා 25ම කරගත්තොත් ඔයාට එතරම් ලකුණු 50ක් හරි. 50 පහු දෙකට බෙදෙනවා. හැබැයි ඔයාට 50ක් හරියනවා. මෙතන පුතේ ප්‍රශ්න 5යි තියෙන්නේ. එකට 10 ගාන හම්බ වෙනවා. මෙන්න මේ කොටසේ එන්න පුතේ පරිමිතිය වර්ගඵලයේ ප්‍රශ්නේ මේකට එනවා. ඊට පස්සේ තව කොටස් වෙළඳපළ ප්‍රතිශත පොලිය අන්න එකෙන් ගාණක් මේක ඇතුලේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ පුතේ සමුචිත සංඛ්‍යාත වක්‍ර තව වට ප්‍රස්ථාර දත්ත නිරූපණය අන්න ඒකෙන් මේකට ගාණක් එනවා. තව සම්භාවිතාව අන්න ඒකෙන් මේකට ගාණක් එනවා. අන්න ඒ වගේන් තමයි මේකේ ගාණ හැදෙන්නේ. ඒවා පුතේ අපිට අතාරින්න පුළුවන් පාඩම් නෙවෙයි. මොකද මේකේ අතාරිය කියන්නේ ඔයාලට කෙලින්ම ලකුණු 10 ගාණ නැති වෙනවා. ප්‍රශ්නයක් අතාරියොත් 10 ගාණ නැති වෙනවා. හරිද? එතකොට පුතේ මෙතන හැදෙන්නේ මේ විදිහට. එකේ ඉඳලා 25ට යනකම් ප්‍රශ්න 25 ඇතුළේ පුතේ ජ්‍යාමිතිය ප්‍රශ්න 8ක් 9ක් වගේ තියෙනවා. හරිද? මෙතන 25න් 8ක් හෝ 9ක් ඒ කියන්නේ තුනෙන් එකක්ම තියෙන ජ්‍යාමිතිය ප්‍රශ්න. හරිද? ඊට අමතරව ඔය මේ අද අපි කරන විජීය භාග පාඩමෙන් එනවා. තව කුඩා පොදු ගුණාකාරයේ පාඩමෙන් එනවා. ඔය වගේ පොඩි පොඩි පාඩම් වලින් ප්‍රශ්න 25 සැකසීලා තියෙනවා. ඒවා කෙටි ප්‍රශ්න පුතේ. මේ වෙලාවේ ටක් ගාලා ලියන්න ඕන. හරි. ඊට පස්සේ පුතේ දෙක කොටස මේකට හම්බෙන කාලය පුතේ පැය 2යි. පැය 2ක් හම්බ වෙනවා. දෙක කොටස ලියන්න පුතේ පැය 3ක් හම්බ වෙනවා. පැය 3ක් හම්බ වෙනවා. ඒකෙත් තියෙනවා පුතේ A කොටසයි B කොටසයි. A කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒකෙන් ඔයා 5කට තමයි ලියන්න ඕන. ප්‍රශ්න 5කට ලියනවා. B කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා පුතේ. ප්‍රශ්න 5කට ලියනවා. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්න 12ක් තියෙනවා. 12න් ඔයා ලියන්න තියෙන්නේ 10යි. ප්‍රශ්න 10යි ලියන්න තියෙන්නේ. එතකොට පුතේ ඒකෙන් හැබැයි ඔයාලට ප්‍රශ්න 10ක් කියලා මේකෙන් ප්‍රශ්න 6ම ලියලා ඉතිරි ප්‍රශ්න 4 මෙයාගෙන් එහෙම ලියන්න බෑ. මේ 6න් අනිවාර්යෙන් 5ක් ලියන්න ඕන. ඒ කියන්නේ එකයි අතාරින්න පුළුවන් වෙන්නේ. මේ 6න් 5ක් ලියන්න ඕන. එකයි අතාරින්න පුළුවන් වෙන්නේ. මේ එක ප්‍රශ්නයකට පුතේ හම්බ වෙනවා ලකුණු 10 ගානේ. 10 වරක් 5 හම්බ වෙනවා. ඊට පස්සේ මෙයාටත් 10 ගානේ ලකුණු 5 මේ ප්‍රශ්න 5ට හම්බ වෙනවා. එතන පුතේ මෙතන 50යි මෙතන 50යි 100ක් හම්බ වෙනවා. ඔන්න එක කොටස සහ දෙක කොටසේ ලකුණු හම්බ වෙන විදිය. ඊට පස්සේ පුතේ සමස්ත ලකුණු 100න් ලකුණු දෙන්නේ කොහොමද? 100න් ලකුණු දෙන්නේ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදෙනවා. එතකොට එකතු කරපුවාම 200ක් එනවා. 200 මුළු 100න් ලකුණු හදන්න පුළුවන් මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදපුවාම මෙතන ඔයාලට මුළු 100න් ලකුණු ගන්න එනවා. හරිද? ඔහොම තමයි පුතේ පේපරේ හැදෙන්නේ. එතකොට මේකට අයිති වෙනවා ඒ කොටසට අයිති වෙනවා ප්‍රස්ථාර ගාන බදු පොලි ප්‍රතිශත කොටස් වෙළඳපළ ඔය වගේ ඒවා මේකට අයිති වෙනවා. හරිද? පොලිය සුළු පොලිය වැල් පොලිය ඕවා අයිති වෙන්නේ මේකට. හරිද? ඊට පස්සේ B කොටසට අයිති වෙනවා පුතේ ජ්‍යාමිතිය ගණන් කුලක ගණන් ඒ සෙට් එක අයිති වෙන්නේ මෙන්න මේකට. ත්‍රිකෝණමිතිය සමානවට මේකෙත් එනවා. හරිද? ඔය වගේ සෙට් එක තමයි තියෙන්නේ. එතකොට ඔයාට එතන chance එකක් තියෙනවා එක ප්‍රශ්නයක් අතාරින්න පුළුවන්. මෙතන chance එකක් තියෙනවා තව ප්‍රශ්නයක් මෙතනින් අතාරින්න පුළුවන්. හරිද? ඒකල ඔයා මෙතනින් රැස් කරගෙන පුතේ ඒ ලකුණු ටික දෙකට බෙදලා තමයි මෙතෙන්ට යන්නේ. සම්පූර්ණ ලකුණට. එතකොට මෙතන ලකුණු 75ට වඩා රැස් කරගත්තොත් ඔයාට A එකක් හම්බ වෙනවා. 65ට වඩා රැස් කරගත්තොත් B එකක් හම්බ වෙනවා. 55ට වඩා ගත්තොත් C එකක් හම්බ වෙනවා. 35ට වඩා ගත්තොත් S එකක් හම්බ වෙනවා. 35ට අඩුවෙන් ගත්තා කියන්නේ ඔයාට ෆේල්. හරිද? F එකක් හම්බ වෙන්නේ 35ට අඩු නම්. හරි. ඔහොම තමයි පුතේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. view එක හැදෙන්නේ ওই විදිහට. එතකොට පුතේ ඔයා අනිවාර්යෙන් දැන් මේ පාඩම් සෙට් එක අතාරින්න බැරි පාඩම් සෙට් එක කිව්වනේ. එතකොට පුතේ පරිමිතිය වර්ගඵලය
වට ප්‍රස්ථාර දත්ත නිරූපණය සම්භාවිතාව ඔය පාඩම් ටික අනිවාර්යෙන් බලාගෙන යන්න අතාරින්න බෑ. මේකේ කිසිම ප්‍රශ්නයක් අතාරින්න බෑ. සම්පූර්ණ සියල්ලටම ලියන්න ඕන. මෙතන chance එකක් දීලා තිනවා කැමති ප්‍රශ්නයක් අතාරින්න. හැබැයි පුතේ ඒවා අතාරින්න බලාගෙන යන්න බෑ පාඩම. සමහරව ඉන්නවා පුතේ සමගාමී සමීකරණ බෑ කියලා හිතන්නකෝ. එයා මොකද කරන්නේ? මට සමගාමී සමීකරණ බෑ. ඒ නිසා මම සම්පූර්ණ සමගාමී සමීකරණ අතාරිනවා කියලා. එහෙම කරන්න බෑ පුතේ. හරිද? ඔයාලට බැරි වෙලා හරි ඒ වෙලාවේ හැටියට සමගාමී සමීකරණ ගන්න ලේසි වුණොත් එහෙම ඒක හදන්න ඕන. හරිද? ඒ වෙලාවේ හැටියට ඔයාලට වෙන ගානක් ඔයා හිතාගෙන යනවා අනිවාර්යෙන්ම සංඛ්‍යාණය හදනවා කියලා. සංඛ්‍යාණය ගාන ඔයාලට අමාරුනොත් එහෙම ඒ වෙලාවේ ඒක අතාරින්න වෙනවනේ පුතේ. මං අර එක කතාවකට මං කිව්වා පුතේ මේක අර නිකන් අර අපි කොච්චර හොඳ කරලා මැරිලා වෙන ආත්මයක ඉපදෙනවා නම් චුතිසිතන බලපාන්නේ. අපි අර අන්තිම මැරෙන මොහොතේ තියෙන සිත තමයි බලපාන්නේ. එහෙනම් පුතේ මේවා විභාගෙටත් පුතේ ඔයා කොච්චර හොඳට වැඩ කරලා ගියත් ඔයා සංඛ්‍යාණය ගාන අනිවාර්යෙන් හදනවා කියලා ගියත් එතෙන්ද ගිහිල්ලා මොකක් හරි අවුලක් වුණොත් එහෙම බැරි වෙලා හරි ඒ ගාන අතාරින්න වෙනවා. එහෙනම් ඔයාට හදන්න නැහැ කියපු ගානක් හදන්න ගන්න පුළුවන්. ඒ නිසා පුතේ එක පාඩමක්වත් අතාරින්න එපා. සියලු පාඩම් ටික හරි විදිහට අපි කරගමු. හරි. ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ පුතේ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ ගානට යන් ඊළඟ ගානට. හරි සමහරව දන්නේ නැහැ පුතේ ප්‍රශ්න කීයක් එනවද කියලාවත් දන්නේ නැහැ. පැය කීයක් ලියන්න තියෙනවද කියලාවත් දන්නේ නැහැ. මම ඒකයි ඔය කිව්වේ. එන විදිහ